අයිබෝවන් තරුගෙන YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. දවසේ ලග්න බලාපොර ප්‍රකාශයේ මාසයේ ලග්න බලාපොර ප්‍රකාශයේ ප්‍රබල ග්‍රහ මාර්ගයේ විරෝධීතාවත් නිවැරදි ආකාරයෙන් දැනගන්න. ඔබත් අපගේ තරුගෙන YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබම නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාර්යබහුලත්වයත් එක්ක මට වීඩියෝ එකක් අරගෙන ටිකක් ප්‍රමාද වුණා. නමුත් ඔබටම වීඩියෝ එකක් අරගෙන කල්පනා කරලා ඉතින් රාජ්‍යක්‍රේ 10 ලග්න තමයි මකර ලග්නධාරී බලන් ඉතින් 2026 වර්ෂයේ ඔබට කොහොමද බලපාන්නේ කියලා ඔබත් බලන් ඉතින් විශේෂයෙන්ම 2026 වර්ෂයේ ඔබට ආරම්භ වෙන්නේ ඔබේ ලග්න ස්ථානගතද ප්ලූටෝ තැන්පත් වෙලා ලග්නෙන් දෙකේ රාහු තැන්පත් වෙලා තුනේ සෙනසුරු තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම පස්වැන්නේ චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නේ. හයවැන්නේ ගුරු තැන්පත් වෙලා ඉන්නේ. අටවැන්නේ කේතු සටහන් වෙලා ඉන්නේ. ඒ වගේම 12 වැන්නේ රවි මුද සිකුරු සහ කුජ කියන චතුර්මහා ග්‍රහයෝ තැන්පත් වෙලා ඉන්නේ. 2026 කියලා වර්ෂයේ තුරදී ඔබට දියුණු වෙන්න තිබෙනා සිළුම කරදර බාධක ඉවත් කරන වර්ෂයක් බවටපත් වෙනවා. රාහු දෙකට බලපෑම් කරද්දී ඔබට විදේශගත වෙලා මිල මුදල් හම්බ කරන්න වාසනා ශක්තිය උදා වෙනවා. ඒ වගේ විදේශගත ධනයකට විදේශගත ගමනකට මුල් පොන්න කාර්ය සීමාවක් වටපත් වෙනවා. ඒ වගේම ඔබගේ අරමුණට තිබෙනා වූ ගොඩක් කරදර බාධක දුෂ්කරතා අවිරතා මේ කාර්ය සීමාවත් වලදී ඉවත් වෙනවා. ඔබට ප්‍රබල ආකාරයේ ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ දෙවියන්ගේ පිට ආශිර්වාදයෙන් ආරක්ෂාව ඔබට නිතරම ලැබෙන කාල පරිච්ඡේද බරපත් වේ. ඔබ අතගහන සෑම කටයුත්තක්ම හරියන කාලය. රාහු දහස්ථානට බලපෑම් කිරීමත් එක්ක මේ කාල පරිච්ඡේද තුළදී ඔබගේ හිතේ තිබෙනා වූ ගැඹුරු ඒ වගේ ඔබගේ හිතේ තිබෙනා වූ ගැඹුරු සිතුවිලි දුක්සහගත සිතුවිලි ඔබගේ ජීවිතේ ඉවත් වෙලා යනවා. ඒ වගේම රාහු දෙකට බලපෑම් කරද්දී මේ කාල සීමාව තුරදී ඔබට අසාධාරණ කරන්නේ කවුද? ඔබට කරදර කරන්නේ කවුද? ඔබට පීඩා කරන්නේ කවුද? මේ සෑම දෙයක් පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් ඉන්නේ. ඒ වගේම ඔබ ඉතාමත් ප්‍රඥාවන්ත බුද්ධිය ක්‍රියාත්මක කරනවා. කපටි සහගත බුද්ධිය ක්‍රියාත්මක කරනවා. මේ කාල සීමාව තුරදී යම් යම් පුද්ගල තම රවට්ටලා වංචාවට පටලවන්න හදනවා. සල්ලි සම්බන්ධ. 2026 වර්ෂ පුරාටම මිල මුදල් සම්බන්ධ. ඒ වගේම තමගේ ආදායම් මාර්ග සම්බන්ධව ගොඩක් කට්ටිය තම පටලවන්න බං. ඒ නිසා මේ කාර්ය සීමාව තුළදී ගොඩක් මූලයෙන් වංචාවට අප වෙන්න හදන්න ඕක නැහැ. රාහු දෙකේ ගමන් කරන වර්ෂයක් නිසා ගොඩක් කට්ටිය තමන්ට විරුද්ධව මූලයෙන් වංචා කරන්න පෙළඹෙනවා. ඒ නිසා ඔබ තාමත් බුද්ධිමත් කටයුතු කරන්න ඕනේ. ඔබගේ මුදල් පසුබිම ආරක්ෂා කරගන්න ඕනේ. රාහු දෙකේ ගමන් කරද්දී මුදල් පසුබිම ආරක්ෂා කරගන්න ඕනේ. මේ කාර්ය පරිච්ඡේදය තුළදී ඔබට ඔබගේ හිතට වද දෙන ගොඩක් ප්‍රශ්න කරදර බාධක निराकरण කරගන්නත් ඔබට වාසනා ශක්තිය උදා වෙනවා. ඔබගේ ජීවිතයේ සුබ ස්ත්‍රීන ඔබට දකින්න පුළුවන් කාලය. ඒ වගේම හිතට වද දෙයි ප්‍රශ්න කරදර බාධක බොහෝමයක් ඔබගේ ජීවිතයෙන් ඉවත් වෙන ස්වභාවයක් පෙන්වු කරනවා. සෙනසුරු වික්‍රමස්ථානයේ ගමන් කරන කාලෙක ඔබගේ ලග්නාධිපතියා වික්‍රමස්ථානයේ ගමන් කරනවා. ඔබ ඉතාමත් වෙහෙස මහන්සිලා ධනෙ හරි හම්බ කරන කාලෙක ඒ වගේම මිල මුදල් වැඩි කරගන්න වෙහෙස මහන්සියක ධර්ම කාල සීමාව බරපත් වෙනවා. ඒ වගේම චන්ද්‍ර පස්වැන්නේ ගමන් කර කාල සීමාවක් ඉතාමත් හොඳයි. විශේෂම ශක්තිමත් ආදර සම්බන්ධ ඇති වෙනවා. ශක්තිමත් ජීවිතයක් ගත කරන්නත් වගේ බලාපොරොත්තු නොවෙච්ච විදිහට ජීවිතේ සාර්ථකත්වයක් ඇති කර ගන්නත් ඔන්න වාසනා ශක්තිය උදාලා තිබෙනවා. චන්ද්‍ර පස්වැන්නේ ගමන කරද්දී ස්ත්‍රී පාර්ශ්වයේ උදවියකින් උදව් උපකාර ලැබෙනවා. තමන්ගේ මවගෙන් ඒ වගේම නැන්දවරුන්ගෙන් සහ තමන්ගේ භාර්යාවගෙන් තමන්ට උදව් උපකාර ලැබෙන රාශිත්වයක් නිර්මාණලා තිබෙනවා. ඒ වගේම මේ කාලය මකර ලග්න ධාරීන්ගේ ජීවිත කතාව වෙනස් වෙන මඟ පෑදෙනවා. චන්ද්‍ර පස්වැන්නේ ගමන් කිරීමත් එක්ක ඔබගේ අනාගතය ගැන ඔබගේ ජීවිතයේ දියුණුව ගැන සාර්ථකත්වය ගැන හිතන වර්ෂයක්. වර්ෂ පුරාටම ඔබට යම් යම් පුද්ගල හඳුනා ගන්න වාසනා ශක්තිය උදා වෙනවා. ඒ වගේ මේ කට්ටිය මොනවද කරන්නේ? ඒ වගේ මේ කට්ටිය තමයි උදව්පකාර කරනවාද?
සහ ඒ කට්ටිය ඔබගෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙන ඔබ මගහරිනවාද කියන එක ඔබ ඉතාම හොඳට ප්‍රඥාවන්තව කටයුතු කරනවා. ඒ වගේ මේ කාල පරිච්ඡේද පුරාටම ඔබ සල්ලි හම්බ කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඔබේ ලග්නාධිපතිය වික්‍රමස්ථානයේ ගමන් කරනවා. ඒ වගේම ඔබගේ ව්‍යාපාර සම්බන්ධව ඒ වගේම ඔබට තිබෙනා කරදර බාධක බොහොමයක් ඉවත් කරගෙන වාසනා ශක්තිය උදා වෙනවා. ඔබගේ ධනස්ථානාධිපති වික්‍රමස්ථානයේ ගමන් කරද්දී ඉතාමත් මහන්සි ධාර්ය මහන්සි වගුරුවලා තමන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න ඒ වගේම ඒ ආර්ථිකය දියුණු කරලා අලුත් දේවල් අත්හදා බලන්න අපට වාසනා ශක්තිය උදා වෙන කාලය. විශේෂයෙන්ම චන්ද්‍රයා පස්වැන්නේ ගමන් කිරීමත් එක්ක ඔබගේ දරුවන්ගේ කුසලතාව වැඩි වෙන කාලය. ඕන් ඉගෙනීම් පැත්තට දක්ෂ වෙනවා, විභාග සමත් වෙනවා. ඒ වගේම ඔවුන්ට තිබෙනා වූ කරදර බාධක ඇස්වහ කටබහ ඒ වගේම ඉනා බන්ධන වගේ දේවල් මේ හැම දෙයක්ම ඉවත් වෙලා දරුවන්ට පෙර පින කියන එක ක්‍රියාත්මක වෙනවා. චන්ද්‍ර පස්වැන්නේ ගමන් කරද්දී චන්ද්‍රය කියලා කියන්නේ ග්‍රහ ලෝකතලයේ මාතාව. ඔබට ගොඩක් උදවියකින් උදව් උපකාර වගේ උපදේශ ලැබෙනවා. උපදේශයක් ලැබෙනවා. එකපාර නවයේ කියන ත්‍රිකෝණස්ථාන චන්ද්‍රය දකිනවා. ලග්නේ චන්ද්‍රය දකින නිසා රූපේ ලස්සන වෙන වර්ෂය. වර්ෂ පුරාට ඔබගේ රූපය ගැන හිතනවා. ඒ වගේම ඔබගේ ආධ්‍යාත්මික දියුණුව ගැන හිතනවා. මේ කාල සීමාව තුළදී ඔබට විහෙර විහාර ස්ථානවල කටයුතු වලට සම්බන්ධ වීමක්, නැතිනම් ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා මුණ ගැසීමක්, නැතිනම් ආගමික පූජකාදීන්ගේ ආශිර්වාද ලැබීමක් ඇති කරන කාලය. මේ කාල සීමාව තුළදී ඔබ විදේශගත වෙන්න අපේක්ෂාවක ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ විදේශගත ගමන අතිසාර්ථකත්වයට පත් වෙනවා. ඔබට ලග්නේ රාष्ट्रක අස්තමේ රාष्ट्रක මොනවත් නැහැ. දැන් වර්තමාන කාල සීමාව තුළදී හිතේ හැටියට ඔබගේ ජීවිතේ දිරන්න පුළුවන් වාසනා ශක්තිය උදා වෙලා තිබෙනවා. මේ කාල සීමාව තුළදී විදේශගත වෙලා ඉඩමක් ගන්න හිටියනම් එම කටයුත්ත ඔබට සාර්ථකත්වයට පත් වෙනවා. වගේ එතර ගිහින් තමන්ට විශ්වාස වශයෙන් දියුණුව සාර්ථකත්වයක් අත්පත් කරගන්න, ඒ වගේම අවාසනාවන්ත භාවය යටපත් කරගන්න තොන්න වාසනාවට වෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහය ඔබේ කේන්දරයේ 12 වෙනි ගමන් කරනවා. සිකුරු 12 වෙනි ගමන් කිරීමත් එක්ක අනාථ නිවාස, ඒ වගේ වැඩිහිටි නිවාස වල ටිකක් උදව්පකාර කරන්න හිතන කාලය. සිකුරු 12 වෙනි ගමන් කර තමගේ සහෝදරියන් විදේශගත වෙලා හිටියනම් ඔන්න මේ 2020 වර්ෂ තුරදී ඒ කෙනෙක් එන කාල සීමාව බවට පත් වෙනවා. සහෝදර සහෝදරයන් අතර තිබෙනා වූ හොඳ හිත පරිදි විවත් වෙලා ඔන්න මකර ලග්න මිනිහ ඔබගේ වාසනාව පෑදෙන්න ඒ සුරු දෙනාගේම ආශිර්වාද ලැබෙනවා, ධනෙ ලැබෙනවා, ජීවිත උසස් කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා. ඒ වගේම ඔබගේ කර්මස්ථානාධිපතියා 12 වෙනි ගමන් කරනවා. මේ කාල සීමාව තුරදී ඔබගේ රස්සාවට යම් යම් පුද්ගල කකුලෙන් අදින්න පුළුවන්. ඒ නිසා ඒව වැඩි ගණන් ගන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ මාර්ගේ ඔබ ගමන් කරන්න ඕන. නමුත් ඔබට වර්ෂ පුරාට කිසිදු දරුණු ආකාරයේ කරදර බාධක වෙන්නේ නැහැ. දෙවියන්ගේ ආශිර්වාද තිබෙනවා. ඒ වගේම ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මොකද නැකත් අධිපතියක් පස්වැන්නේ ගමන් කිරීමත් එක්ක ඔබට ඔබගේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න වාසනාව උදා වෙනවා. ඒ වගේම ආදර සම්පත් තමන්ගේ විවාහ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්නත් හැකියාව ශක්තිය හැකියාව වාසනාව තිබෙන කාල පරාසය බවටපත් වෙනවා. අපි ඔබට ධනාත්මක ලග්න පලාපල ප්‍රකාශයක් ලබා දුන්නා. අපගේ තරුණ කිරණ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේ ඔබට හැකියාවක් තියෙන ඔබේ කේන්දරය තාම නිවැරදි ආකාරයෙන් හරියට පරීක්ෂා කරගෙන voice record එකක් ලබා ගන්න හැකියාවක් තිබෙනවා. ඔබට කරන්න තියෙන්නේ මගේ කේන්දරය පරීක්ෂා කරගන්නේ කොහොමද? අය කෙරින් කොහොමද? ගාස්තුව කීයද කියලා WhatsApp එකකට සම්බන්ධව විස්තර ලබා ගන්න. අපි ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.